එහෙනම් හඳුරගන්න පුළුවන්ද මාව? කවුද? මතක නෑ නේද? අනේ කවුද කියන්නකෝ මට අඳුර ගන්න බෑ. ඒකයි. එහෙමද මැඩම්? අවුරුදු 2ක් යනකොට හැමදේම අමතක වෙලා ගියා නේද ඒ කියන්නේ? අසංක? ඔය මතක්ුනේ. පුදුමයි මං ගැන මතකයක් හරි යන්තම් තිබිච්ච එක නේද? ඉතින් දැන් කොහමද? හොඳින් සතුටින් ඉන්නවද? සතුටින් ඉන්නවා. හස්බන්ඩ් එක ගොඩක් ආදරේ ඇති නේද? අනේ ඔයා හිතුවට වඩා ගොඩක් හොඳ කෙනෙක්. මම හොඳට බලාගන්න. ඒකනේ අවුරුදු ගාණක් තිස්සේ ආදරය කරපු මාව දාලා සල්ලිකාරයෙක් එක ගියේ තමසේ. හරි අසංක. ඒ දේවල් දැන් අමතක කරලා දාන්නකෝ. අමතක කරන්න? තමසේට අමතක කරන්න පුළුවන් ඇති. තමසේට හොඳ සල්ලිකාරයෙන්නේ හම්බුනේ. මං කොහොමද අමතක කරන්නේ? ඔයගේ ලස්සන ෆොටෝ එහෙම තියෙනවා මගේ ළඟ. ඔයාට මතක ඇතිනේ අපි දෙන්න ගිහිල්ලා ගත්ත ෆොටෝ. මං හිතුවා ඔයාගේ හස්බන්ඩ් මට මුණ ගැහිලා නැති එකේ මේ ෆොටෝස් ටික යාට යවල ඉවරලා පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න. එයා ගොඩක් සතුටු වෙයිනේ. එහෙම කරන්න පාසල්. එහෙම නොකර ඉන්න නම් මාට එක දෙයක් කරන්න පුළුවන්. මොකක්ද? ඉස්සර වගේ තව එකපාරක් මාව මුණ ගැහෙන්න ඉන්න. එයා සත මොනවද මේ කියන්නේ? මම අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ. දැන් ඔය දේවල් අමතක කරලා දාන්න. මට එන්න බෑ. එහෙමද? ඒ කියන්නේ ඔයාගේ කෝටිපති ව්‍යාපාරික මහත්තයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ නේද? එහෙනම් මං අර ලස්සන ෆොටෝ ටික යට යවන්නම්. එයා ගොඩාක් සතුටුයි එයාගේ වයිෆ්ගේ වැඩ දැකලා. මොකක්ද කරන්නේ? මොකක්ද කරන්නේ? පිස්සුද ඔයා? දාන්න අයියෝ. දාන්න එළියට. මොකක්ද දාලා තියන්නේ? මොකක්ද කරන්නේ? මට මැරෙන්න. මොනවද මැරෙන්නේ? දැන් ඉතින් ඔක් ගැන කල්පනා කරාට වැඩක් නැහැ නේ ඔය. දැන් සිම්පල් වෙලා ඉවරයි. අනික ඔයාගේ පහුගිය දේවල් මට වැඩක් නැහැ. දැන් තියෙන තාක්ෂණෙත් එක්ක සිද්ධ නොවෙච්ච දේවල් සිද්ධ වෙච්ච දේවල් වගේ පෙන්වන්න පුළුවන්. ඒක ගැන දැන් හිතන වැඩක් නැහැ. ඔයාට මේක හිතට වදයක් වගේ නම් ඔයා පොඩ්ඩක් හිතවතියට කතා කරලා බලන්නකෝ. හිතවති? ඔබේ පෞද්ගලික රහස්‍ය දර්ශන ඡායාරූප හෝ වීඩියෝ ලෙස තබා ගැනීම ෂෙයා කිරීම නුසුදුසු වන්නේ ඒවා කිසියම් හේතුවක් නිසා ලීක් වුවොත් සයිබර් අවකාශයෙන් ඉවත් කිරීම ඉතා අපහසු බැවිනි. දියුණු තාක්ෂණයත් සමග සිදු නොවූ දෙයක් නිර්මාණය කළ හැකි බැවින් යමෙකු සතු ඔබේ පෞද්ගලික දර්ශන ඇතැයි කියමින් බ්ලැක්මේල් කරයි නම් කලබල නොවන්න. ඒවා රිපෝට් කිරීම හෝ නීතිමය උපදෙස් වෙත යොමු වන්න. මෙවැනි සිදුවීම් නිසා ඔබ මානසික පීඩාවට ලක් වී ඇතනම් 1926 මානසික සෞඛ්‍ය උපකාරක සේවාව හා සම්බන්ධ වන්න. සයිබර් හිංසනයක්ද? සයිබර් අපරාධයක්ද? කතා කරන්න අපිට. අපි ඉන්නවා ඔබේ සහයට. හිතවති සයිබර් අවකාශයේ ඔබේ යෙහෙළියයි.